හෙලෝ කොහොමද බිස්නස් ලේඩි YouTube channel එකට ඔයාව ගොඩක් ආදරෙන් පිළිගන්න. ඔන්න අදත් මම අරගෙන ඇවිත් තියෙනවා බේබි රූම් ඩෙකොරේෂන් වෝල් ස්ටිකර් මම පැකේජ් වීඩියෝ එකක් වගේ මම ඕඩර් එක ප්‍රොසෙස් කරන්නේ කොහොමද කියලා වීඩියෝ එකක්. ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකන් රැඳෙන්න කියලා ආරාධනා කරනවා. මොකද මට ඇත්තටම ටියුටෝරියල් වීඩියෝස් කරන්න කියලා ගොඩක් අය WhatsApp එකට මෙසේජ් කරලා ඉල්ලලා තියෙනවා. ඒත් මට ටයිම් එක නැති නිසා මට ඇත්තටම ටියුටෝරියල් වීඩියෝස් දාන්න විදියක් නැහැ. මොකද ඒකට ටිකක් මහන්සි වෙන්න ඕන, රෙකෝඩ් කරන්න ඕන, ඒව එඩිට් කරන්න ඕන. ඒ නිසා මම ඕඩර් එකක් හදන විදිහේ පොඩි ක්ලිප්ස් ටිකක් අරන් ඇවිත් තියෙනවා. ඒ වීඩියෝ එක ස්කිප් නොකර දිගටම බලුවොත් ඔයාලට පුළුවන් ලොකු අයිඩියා එකක් ගන්න. ඒ වගේම මම කරන පොඩි ටිප්ස් ටිකකුත් ඔයාලට කියනවා. ඔයාලට පුළුවන් මේ දේවල් වලින් ඔයාලගේ බිස්නස් එකට මේ බේබි රූම් ඩෙකොරේෂන්ස් ඕඩර් එකක් කරන බිස්නස් එකට මොනවා හරි දෙයක් එකතු කරගන්න. ඒ හින්දා වීඩියෝ එක මුලින් නම් අගටම අන්තිම වෙනකම්ම ස්කිප් නොකර බලන්න කියලා ගොඩක් ආදරෙන් ඉල්ලනවා. එහෙනම් අපි ආ වීඩියෝ එකට. ඔයා මේ දැන් දකින්නේ මම පැකේජ් එකකට ෆ්‍රී දෙන අයිටම් එකක්. මේ ග්‍රාස් පේලිය මම දෙන හැම පැකේජ් එකකටම ෆ්‍රී තමයි ඇඩ් කරලා තියෙන්නේ. මොකද මේක ෆෝම් ෂීට් මැටීරියල් එකෙන් නෙවෙයි කරලා තියෙන්නේ. ඔය අලවන චුඩි ඩොට් පේනව නේද? අන්න ඒවා A4 size animalsලා හදලා ඉතුරු වෙන චූටි කෑලි වලින් ගත්ත කට් කරලා තියෙන පොඩි items ටික. ඒ වගේම ඔයාලට ඔය පේනවා ඇති මම පෙන්නනවා සිංහල අකුරු හෝඩියක්. ඔය සිංහල අකුරු හෝඩිය මම print කරලා ගත්ත එකක්. මේ print කරලා අරගත්ත එකේ මම කරන්නේ ඒ රවුම් ඇතුලේ තියෙන අකුර කපලා අරගෙන flowers කියන්නේ මල් හැඩේ තියෙන කට් එකකට තියලා ඔය රවුම අලවන එක. මේ වාට දැන් පේන්න තියෙන එක. එතකොට මේකත් එක පැකේජ් එකක් විදිහට තමයි මම සෙල් කරන්නේ. සිංහල අකුරු හෝඩිය මේ විදිහටත් මම සෙල් කරනවා. එහෙම නැත්නම් අකුරු හැඩයට විතරක් කපලා සෙල් කරනවා. ඔය ඉංග්‍රීසි හෝඩියත් ඒ විදිහට තමයි තියෙන්නේ. මේ සිංහල හෝඩියේ අකුරු තියනා වගේම මලක් ඇතුලේ ඉංග්‍රීසි හෝඩිය, ටැමිල් හෝඩියත් කස්ටමර්ස්ලාට මම ඩිසයින් කරලා තියෙනවා. ඉතින් මම මගේ බිස්නස් එක ඇතුලේ පුළුවන් උපරිමයෙන්ම මැටීරියල්ස් වලට සාධාරණයක් කරනවා. ඒ කියන්නේ චූටි කෑල්ලක්වත් අහක යන්න නොදී ඒකිනුත් උපරිම ප්‍රයෝජන අරගෙන එක කට්ස් කපලා ගන්නවා. බටර්ෆ්ලයි කට්ස්. එතකොට මේ වගේ ඩොට් ඒවා, ෆ්ලවර්ස්, ඒ වගේ ලීව්ස්, ඒ වගේ ඒවා කට් කරලා ගන්නවා. ඇත්තටම මේ කට් කරන එක මම මැනුවල් කරගෙන අතින් කට් නොකරුවාට ක්‍රාෆ්ට් බඩි මැෂින් එකකින් අච්චු දාලා කට් කරන එකක් මම ඔයාලට වීඩියෝ එකේ අන්තිමට ඒක පෙන්නන්නම්. ඇත්තටම ඒ කට් කරන එකත් අච්චුව තියලා මැනුවල්ම කරන නිසා ගොඩාක් වෙලා යනවා ඒක කට් කරගන්නත්. ඉතින් මේ දේවල් වලට මට උදව් කරන්නේ අපේ අම්මා. එයා තමයි ඔය ඉතුරු වෙන හැම ෆෝම් ෂීට් කෑල්ලකටම ලොකු සාධාරණයක් කරන්නේ. ඉතින් ඔයා දකින්නේ ඒ වගේ මම හදන එක අයිටම් එකක්. ඉතින් අපි බිස්නස් එකක් කරද්දී බිස්නස් එක ඇතුලේ කස්ටමර්ට සාධාරණයක් වෙන්නත් ඕනේ. එයා වැය කරන මුදලට. ඒ වගේම අපි යොදවන මැටීරියල් වලින් අපි උපරිම ලාභයක් අරගන්නත් ඕනේ. ඒක ඔයාලා කාලයක් තිස්සේ බිස්නස් එකක් කරගෙන යද්දී ඔයාලට ඒක ඔලුවට එනවා. ඉතින් අපි බිස්නස් එක පටන් ගත්ත ගමන් අපිට ඇත්තටම ලොකු ලාභයක් ගන්න බෑ. අපිට තේරෙන්නේ නෑනේ. ඔයා දැන් මේ දකින්නේ ඔය ඇනිමල්ස්ලා හැම කට් කරලා ඉතුරු වෙන කෑලි. ඔය චුටි කෑලි ඒවත් විසික් කරන්නේ නැතුව ඒ වගේනොත් මම සමනල්ලු පොඩි මල් කොළ ඒ වගේ දේවල් කපා ගන්නවා. ඉතින් ඒ විදිහට තමයි මම බිස්නස් එකෙන් ලාභ හොයන්නේ. ඉතින් ඔයාටත් පුළුවන් දැන් ඔයාලට ක්‍රාෆ්ට් බඩි මැෂින් එකක් නැත්නම් ඔයාට පුළුවන් අතින් බ්ලොක්ස් හදාගන්න. කියන්නේ මල් වර්ග, සමනල්ලු ඒ වගේ හැඩ පොඩි හැඩ අතින් ඇඳලා කාඩ්බෝඩ් වල තියලා කපා ගන්න පුළුවන්. කපාගෙන මේ ඉතුරු වෙන කොළ කෑලි වල තියලා ඇඳලා කපලා ඔයාට ඒක ප්‍රයෝජනට ගන්න පුළුවන් පැකේජ් එකක් විදියට. ඉතින් මම ගොඩක් වෙලාවට වෙල්කම් බේබි බෝයි, බේබි ගර්ල් පැකේජස් වලට පොඩි තරු යූස් කරන්නේත් ඔය වගේ A4 size stickers හදලා ඉතුරු වෙන කෑලි වලින් ගන්න ඇඳගන්න ඒවා තමයි. ඉතින් ඔයාටත් පුළුවන් ඔයාගේ බිස්නස් එකටත් ඒ වගේ පොඩි ට්‍රික්ස් යූස් කරලා බිස්නස් එකේදී ලොකු ලාභයක් ලබා ගන්න. වීඩියෝ එකේ බෑග්ග්‍රවුන්ඩ් එක ගැන බලන්න එපා. මම දැන් මේ පෙන්නන අයිටම්ස් ඒ අයිටම්ස් වල ඇනිමල්ස් ලාගේ එහෙම බලන්නකො ඇස් මම ඒ ඇස් වලට යූස් කරලා තියෙන print එකක්. මොකද අතින් ඇඳලා පේන්ට් එකක් ගාලා ඒක වේලෙනකන් ඉඳලා නිමාවක් කරන්න තරම් කාලයක් ඇත්තටම මට බිස්නස් එක ඇතුළේ නැති නිසා මම ස්ටිකර් print එකක් අරගෙන ඒක කපලා අලව ගන්නවා. එතකොට පොඩි වේලාවක් ඇතුළත අපිට ඒ සත්තුන්ගේ ඇස් නිර්මාණය කරගන්න පුළුවන්.
ඉතින් මං කලින් දාපු වීඩියෝ එක බලලා මගෙන් කියන්නේ මගේ වීඩියෝ එක බලපු නංගිලා කිහිප දෙනෙක් මගෙන් බ්ලොග්ස් ඉල්ලගත්තා. කියන්නේ යාලා බ්ලොග්ස් මිලදී ගත්තා මේ ඇනිමල්ස්ලාගේ බ්ලොග්ස් වගේක් මිලදී ගත්තා. යාලටත් බිස්නස් එක පටන් ගන්න ආසයි කියලා. ඉතින් ඔයාලටත් පුළුවන් මේක ඇඳලා ඔයාලට පුළුවන් කාඩ්බෝඩ් එකක ඇඳලා මේ වගේ අච්චු හදාගන්න. එහෙම නැත්නම් Google එකේ සර්ච් කරලා ඇනිමල්ස්ලාගේ ක්ලිප් ආර්ට් සර්ච් කරලා ඉවර වෙලා ඒවා print එකක් අරගෙන ඒ වගේ අච්චු හදාගන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ එච්චර දෙයක්වත් කියන්නේ ඒ දෙයක්වත් ඔයාලට කරගන්න පැහැදිලි නැත්නම් ඔයාලට පුළුවන් අපෙන් බ්ලොග්ස් අරගෙන ඔයාගේ බිස්නස් එක පටන් ගන්න. දැන් මේ පෙන්නන්නේ මම ට්වීටි කෙනෙක්. ඒ ට්වීටි කම්ප්ලීට් කරලා නැහැ. මම ඔයාලට ඊළඟට පෙන්නන්නම් මම මොන වගේ අච්චුවක්ද මේකට යූස් කරේ කියලා. හරිද? මම කාඩ්බෝඩ් එකකින් තමයි කපාගෙන තියෙන්නේ. අයියෝ ඒකත් ඉරුණා. ඔය තියෙන්නේ ට්වීටි. මේ අච්චුව දැන් අවුරුද්දකට කිට්ටු වෙන පර නැති. ඒ වුණාට ඉතින් ඒව විසික් කරන්නේ නැහැ. ඒ වගේ අපි උපරිම ප්‍රයෝජනයක් ගන්න ඕනේනේ. ඉතින් ඔය ඒකේ බෙල්ල ළඟිනුත් කැඩලා ගිහිල්ලා ඒකත් ඔය අලවලා තියෙන්නේ. දැන් කකුලත් ගැලවිලා ගියා. ඉතින් ඒවා ඉතින් ගම් ගාලා අලවලා ආපහු ඒ අච්චුව තියලා ඇඳලා ඒක ලස්සනට පාට කරලා ඉතින් හැඩතල දාලා හැඩ වැඩ දාලා තමයි ලස්සන නිර්මාණයක් එළියට දෙන්නේ. අවුට්පුට් එකක් එළියට දෙන්නේ. ඉතින් ඔයාට පොඩි හරි නිර්මාණශීලී හැකියාවක් තියෙනවා නම් ඔයත් පටන් ගන්න මේ බිස්නස් එක. මුලින් රුපියල් 1000ක් 2000ක් 3000ක් වියදම් කරලා ඒක අපතේ ගියත් කමක් නැහැ. ඔයා මේක හරියටම මේ නිර්මාණ කරන්න ඉගෙන ගන්නවා නම් මොකද ඊට පස්සේ ඔයා මේ වැඩේ අල්ලගත්තට පස්සේ ඔයාට පුළුවන් ගොඩක් ලස්සන අයිටම්ස් හදලා ඔයාගේ ඒ වැය කරපු කාලෙට මැටීරියල්ස් වලින් ගියපු කොස්ට් එකටත් එක්ක ලොකු සාධාරණයක් කරලා ඔයාගේ ලාභේ තියාගෙන ප්‍රොඩක්ට් එක සෙල් කරන්න. ඉතින් මම අයිටම්ස් හදන විදිහේ පොඩි වීඩියෝස් ටිකක් තමයි ඔයාට අයිඩියා එකක් ගන්න අරගෙන ආවේ. ඉතින් මේ තියෙන්නේ අර කාඩ්බෝඩ් කැඩිච්ච අච්චුවෙන් හදපු ට්වීටි කෙනෙක් තමයි මේ ෆයිනල් ලුක් එක දකින්නේ. ඉතින් මේ විදිහට තමයි ඉතින් බිස්නස් එක ඇතුළේදී මම කරන්නේ. මේ තියෙන්නේ කපන්න තියෙන අච්චු ටිකක්. කපන්න ඇඳලා තියෙන ටිකක්. Hi Ken. Hi. Smile. Smile. Bye Ken. Bye. Thank you. පේනව නේද? ඉතින් වැඩක් කරද්දී ඔය වගේ පොඩි බාධාත් වෙනවා. පොඩි නෙමෙයි. ඉතින් ඒවා ලොකු බාධා. බඩුත් එක්ක මේ වගේ දෙයක් කරනවා කියන්නේ සෑහෙන ඉවසීමකින් කැපකිරීමකින් කරන්න ඕනේ. මොකද බබාගේ පැත්තෙන් අපි හිතන්නත් ඕනේ. අපේ බිස්නස් එක ග්‍රෝ කරගන්නත් ඕනේ. ඉතින් ඒ වගේ දේවල් ඇත්තටම බිස්නස් එක ඇතුළේදී වෙනවා. මම ගොඩක් වෙලාවට යාව ළඟ තියාගෙන තමයි මේ අයිටම්ස් නිර්මාණය කරන එක කරන්නේ. ගොඩක් දෙනෙක් මගෙන් අහලා තිබුණා මගේ ඇනිමල්ස්ලාගේ ඇස් වලට මම මොනවද යූස් කරන්නේ කියලා. ඉතින් මේක බලන්න ඔයාලට පේනවා ඇති. මම මේ යූස් කරලා තියෙන print එකක්. ඒකට හේතුව තමයි ඇත්තටම ගොඩක් අය ඔයාලා දැකලා ඇති baby room decoration stickers වල මේවට foam sheet වලින්ම තමයි කරලා තියෙන්නේ. හැබැයි මට මගේ කාලෙත් එක්ක මට මේක ටයිම් එක මැනේජ් කරගන්න ඕන නිසා මම print එකක් මේකට යූස් කරලා තියෙනවා. මොකද අපි මේක කළු පාටින් ඇස් කළු පාටින් කරනවා නම් හෝ සුදු පාටින් කරනවා නම් ඒ ඇස් වල ඇස් ලස්සනට පේන්න පේන්ට් කරන්න ඕනේ. එහෙම නැත්නම් සීන්ස් එකක් හරි මොනවා හරි යූස් කරන්න ඕනේ. ඉතින් ඇත්තට මට ඒවට ඒක පේන්ට් එකක් ගාලා ගන්න ඒක වේලෙනකන් ඉන්න කාලයක් නැති නිසා මම යූස් කරන්නේ ස්ටිකර් එකක්. ඉතින් මම ඔයාලට පෙන්නන්න දැන් මේ ස්ටිකර් එක. මෙන්න මේ වගේ print sheet එකකට මම ස්ටිකර්ස් අරන් තියෙනවා. මේ තියෙන්නේ ඉතින් මම ගත්ත sheet එකක්. ඉතින් මේ වගේ sheet එකකට මම print කරගෙන sticker print එකක් මේක මම මට ඕන විදියට අවශ්‍ය size එකේ cut කරගෙන animals-ට ඒක use කරනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ communication එකකට හරි press එකකට හරි දීලා ඔයාට අවශ්‍ය කරන size එකට මේ වගේ stickers හදා ගන්න. ඒ වගේම තව චුටි දෙයක් කියන්න මම ගිය සතියේ මගේ logo එක වෙනස් කරා. මේ වෙලාවේ පොඩ්ඩක් මූඩ් එක අවුල් ගිහින් තියෙන්නේ ගණන් ගන්න එපා. ඉතින් ගෙදර කට්ටියක් ඉන්නවා. ගෙදර වැඩත් සිද්ධ වෙන ගමන්නේ මම මේ දේ කරන්නේ. ඉතින් බබත් ඉන්නවා. බබත් ඩිස්ටර්බ් කරනවා සැරින් සැරේ ඇවිල්ලා. හොඳටම මූඩ් එක අවුල් වෙලා තියෙන. ඉතින් රෙකෝඩින් එක කරන්න වෙන වෙලාවක් නැති නිසා අවුල් මූඩ් එකෙන් ඉතින් මේක කරනවා. ගණන් ගන්න එපා ඒක. මේ තියෙනෙත් මම ඊයේ හදපු බැනර් එකක්. ඉතින් මම මේ logo එක හදාගත්තෙත් ChatGPT එකට මට ඕන කරන details ටික දීලා. ඉතින් ඔය බැනර් එක හදාගත්තෙත් ඒ විදියට මම ඉස්සර මගේ packaging cover එක නිකන් මේ වගේ සුදු පාට කුරිය එක දාලා address දෙක ලියලා තමයි මම ඇත්තටම කරේ. ඉතින් මට හිතෙන චුට්ටක් ඒක පොඩ්ඩක් advance කරන්න ඕනේ කියලා ලොකු වියදමක් දරන්න නැතුව
මම මේ වගේ ස්ටිකර්ස් ටිකක් print කරගත්තා කුරියර් බෑග් එකේ පිටතින් අලවන්න. මොකද එතකොට මේ පැකේජ් එක අතර ගන්න ඕන කෙනෙකුට අයිඩියා එකක් එනවා මේක ඇතුලේ තියෙන මොන වගේ දෙයක්ද කියලා. ඉතින් ඒ හරහත් අපිට අපේ බිස්නස් එක grow කරගන්න පුළුවන්. බබෙක් කම්බේන ඉන්න කෙනෙක් මේක මේ පැකේජ් එක දැක්කොත් ඉතින් ඒතර පෝස්ට් ඔෆිස් එකේ වේවා කුරියර් සර්විස් එකේ වේවා ඉතින් සෑහෙන ප්‍රොසෙස් එකක් වෙලානේ මේක කස්ටමර් අතර යන්නේ. ඉතින් ඒ වෙලාවට බේබි රූම් ඩෙකොරේෂන්ස් මේ ස්ටිකර් එක දැක්කම ඕන කෙනෙකුට අයිඩියා එකක් යනවා මේක ඇතුලේ තියෙන්නේ මොනවද කියන එක. එතකොට එතනිනුත් මට කස්ටමර්ස්ලා ලං කරගන්න පුළුවන්. ඒ නිසායි මම ඒ ට්‍රික් එක යූස් කරේ. ඉතින් බිස්නස් එක ගොඩක් දුරට grow කරගත්තාම අපිට පුළුවන් මේ කුරියර් බෑග් එකට print එකක් යූස් කරන්න. එතකොට ඉතින් අර අපි ඔය YouTube එකේ එහෙම නැත්නම් Facebook එකේ එහෙම TikTok එකේ දකින්නේ බිස්නස් කරන අය එයාලගේ logo එක ඉස්සරහට දාලා කුරියර් බෑග් ලස්සනට ඩිසයින් කරලා තියෙනවා. ඉතින් මගේ බිස්නස් එක තාම එච්චර grow කරගත්තේ නැති නිසා මම මොකද අනිත් එක බොහොම හිමින් තමයි මම මේ බිස්නස් එක කරන්නේ. කියන්නේ ජොබ් එකකුත් කරන ගමන් ගෙදරටත් කරන ගමන් ෆ්‍රී ටයිම් එක හම්බෙන වෙලාවට තමයි මම මේ බිස්නස් එක කරගෙන යන්නේ. සමහර වෙලාවට ඇත්තටම බිස්නස් එක ඇතුළතදී කියන්නේ මගේ බිසි ෂෙඩියුල් එකත් එක්ක කස්ටමර්ස්ලා ඕඩර්ස් දැම්මට මට ඇත්තට මේ දේවල් එයාලගේ ඕඩර්ස් දෙන්න විදියක් නැති වෙන වෙලාවල් ඕන තරම් තියෙනවා. මොකද සමහර කස්ටමර්ස්ලා සමහර කියන්නේ බහුතරයක් කස්ටමර්ස්ලා අද ඕඩර් එකක් දාලා දවස් 3කින් යාට ඒක ඕනි කියන. එහෙම වුණාම ගොඩක් වෙලාවට මගේ ළඟ අයිටම්ස් රෙඩි කරලා නැහැ. මට හදන්න ටයිම් එකක් නැහැ. ඉතින් ඒ වගේ දේවල් තියෙන නිසා ගොඩාක් මට ඕඩර්ස් මග ඇරෙනවා. ඉතින් ඒ නිසා තමයි මම ගොඩක්ම විශේෂයෙන්ම මේ ඕඩර් එක ගැන ඔයාලට කියන්නේ. ඕඩර්ස් ගැන ඔයාලට කියන්නේ. ඉතින් ඔයාලත් පටන් ගන්න බේබි රූම් ඩෙකොරේෂන්ස් මේ ස්ටිකර්ස් හදන එක, හෑන්ඩ්මේඩ් අයිටම්ස් හදන එක. ගෙදරටලා ඉන්න කෙනෙක්ට නම් ඇත්තටම මේක ලොකු ව්‍යාපාරයක් දක්වා කරගෙන යන්න පුළුවන්. මම අනිත් එක මේ COD ගණනුත් එක්ක ඔයාලට දාලා තියෙන්නේ මේක කියන්නේ මේකෙන් දියුණු වෙන්න පුළුවන් කියන එක ඔයාලට අයිඩියා එකක් දෙන්න. ඉතින් දැන් මම මේ තවත් පැකේජින් වීඩියෝ එකක් තමයි අරගෙන ආවිත් තියෙන්නේ. මේ කස්ටමර් මම හිතන්නේ යාගේ නර්සරි එකකට හරි මොනවා හරි දෙයකට එහෙම නැත්නම් බබාගේ පළවෙනි පාඩයට අකුරු කියවීමට ෆන්ක්ෂන් එකට යූස් කරන අයිටම්ස් ටිකක් මට මතක විදිහට මේ කස්ටමර් එයාගේ බබා ලැබෙන්න ඉන්නද්දිත් මගෙන් අයිටම්ස් ටික ඕඩර් කරලා ගත්තා. Every night I win. Paradise seems so far away. Still try to buy myself some time to give me together. All I want is you. Staying up till we want to. Tell you what I bet that we could see it new. I wanna let you put nothing to do. Let's throw all our worries away. I know that it takes two to get the breeze. Tell me, baby, what do you say? 'Cause we were just friends, and now it's something far over. And I bet that we could find a way closer. Never wanted to put all of this in your head, but I can see that we're only friends. But I can see that we're only friends. ඔන්න ඔයා මේ දැන් දකින්නේ මගේ බිස්නස් එක ඇතුලේ මැටීරියල්ස් වලට උපරිම සාධාරණයක් කරන අපේ අම්මා. ඉතින් A4 size ස්ටිකර්ස් නිර්මාණය කරලා ඉතුරු වෙන පොඩි පොඩි කෑලි මේ බලන්නකෝ. මේ වගේ කෑලි වලින් උපරිම ප්‍රයෝජනයක් ගන්න තමයි මේ
ඉතුරුන කෑලි වලින් අපේ අම්මා මේ විදියට කට් කරන්නේ. ඉතින් ඇත්තටම මේක සෑහෙන ලොකු කාලයක් යන වැඩක් මේ ඒ අම්මා. ඩයි කාට් මැෂින් එකෙන් කපනවා කියන එක. මොකද එකින් එක තියලා ඉවර වෙලා අතින් කරකව තමයි මේකෙන් කපන්නේ. ඇත්තටම ලොකු වෙලාවක් ලොකු කට්ටක් තියෙන වැඩක් තමයි මේක. ඒ වුණාට ඉතින් මේ කවුද? පුළුවන් හැම වෙලාවකම අම්මා ඒ විදියට මේකෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න උපරිම ලාභයක් ගන්න ඕන නිසා මේ විදියට මගේ බිස්නස් එකට උදව් වෙනවා. මේක. මේ තියෙන ඩයි කට් මැෂින් එක ක්‍රාෆ්ට් බඩි මැෂින් එකක්. ඉතින් මේක මැනුවල් තමයි සම්පූර්ණයෙන්ම වෙන්නේ. මේ අච්චු මම දැන් අවුරුදු 7-8කට වගේ කලින් මම නෝමල් ආසාවට ගත්ත AliExpress එකෙන් ඕඩර් කරලා ගත්ත අච්චු ටිකක්. ඉතින් ඇත්තටම කාලයක් තිස්සේ මේව ප්‍රයෝජනට ගන්න නැතුව තිබිලා මම මේ බේබි රූම් ඩෙකොරේෂන්ස් හදන්න ගත්ත නිසා මම ඇත්තට මේකේ ලොකු ප්‍රයෝජනයක් ගන්නවා දැන්. ඇත්තට ඉතින් ඔයාලටත් පේනවා නේද රෙකෝඩින් එකක් කරන්නත් කොච්චර අමාරුයිද කියලා බබත් එක්ක ඒ වැඩ ටික කරගන්න. මේ පේන විදිහට තමයි මැනුවලි මේ ඩයි කට් මැෂින් එකෙන් ඔය පොඩි කෑලි වලින් ලස්සන හැඩතල Every night I wait. Paradise seems so far away. Still try to buy myself some time to get me to that place. All I want is you. Staying up till we want to. Tell you what, I bet that we could see it new. I wanna let go, nothing to prove. Let's throw all our worries away. I know that it takes two to get confused. Tell me, baby, what do you say? 'Cause we were just friends, and now it's something far over. And I bet that we could find a way closer. Never wanted to put all of this in your head, but I can see that we're only friends. But I can see that we're only friends. එහෙනම් ඉතින් තවත් වීඩියෝ එකක් මම ගෙන් එන්නම්. බයි බයි.